අයිබෝන් දුපුතේ මම අද මගේ YouTube නාලිකාව ඇතුලේ ජාතක කතා පොත ඇසුරින් ਵਿਚාරයක් සාර්ථක ਵਿਚාරයක් ලියන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරනවා. අපි එක ਵਿਚාරයක් තෝරගෙන තමයි අද දවසේදී මේ ඔයගොල්ලන්ට මේ වීඩියෝ නිර්මාණය කරන්නේ. ඒ තමයි ජාතක කතා කතුවරයාගේ කාන්තාව පිළිබඳ දෘෂ්ටිය. ජාතක කතා කතුවරයාගේ කාන්තා දෘෂ්ටිය. හරි. මේක විභාග ප්‍රශ්නයක් විදියට එන්නත් පුළුවන්. ජාතක කතා කතුවරයාගේ කාන්තා දෘෂ්ටිය පිළිබඳව අපි අද සාකච්ඡාවක් කරනවා. ඒතර පුතාලා දන්නවා ਵਿਚාරයක් ලියද්දී අපේ උසස් පෙළ දරුවෝ විනාඩි 15ක් උසස් සමන්න අපිට ලකුණු 15ක් ලැබෙනවා. ලකුණු 15ක් ලැබෙනවා. හරිද? ඒත් එක්කම පුතේ සාමාන්‍යයෙන් අපි කාලය ගත්තොත් කාලය මිනිත්තු 30ක් මිනිත්තු 30ක් වගේ කාලයක් ඇතුළත අපි අපේ ਵਿਚාරය ඉවර කරගන්න ඕනේ. ඒත් එක්කම ਵਿਚාරය ලියද්දි පුතේ අනිවාර්යයෙන්ම උද්දෘත පාඨ ඕගොල්ලෝ දාන්න ඕනේ. ඒ උද්දෘත පාඨ අපේ පුතාලා පාඩම් කරගෙන තියාගන්න ඕනේ. හරිද? ඒ නිසා අපි අද දවසේදී සූදානම් වෙනවා කොහොමද සාර්ථක ਵਿਚාරයක් ලියන්නේ. මම මේ ਵਿਚාරය සඳහා මාතෘකාව විදියට තෝරගෙන තියෙනවා පුතේ. ජාතක කතා කතුවරයාගේ කාන්තා දෘෂ්ටිය. කාන්තා දෘෂ්ටිය කියලා කියන්නේ කාන්තාව පිළිබඳ දැක්ම. දෘෂ්ටිය කියලා කියන්නේ මොකද පුතේ? කාන්තාව පිළිබඳ දැක්ම කියන එක. එතකොට අපි ਵਿਚාරයක් ලියනකොට අපිට ඕන දේවල් ලියන්න බෑ පුතේ. අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ මේ ਵਿਚාරය ඇතුලේ මට ලියන්න කියන්නේ මොකක්ද? අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මම අද සාකච්ඡා කරන එක ජාතක කතා කතුවරයාගේ කාන්තා දෘෂ්ටිය පිළිබඳ විමසන්න. එතකොට මේකේ අපි සාකච්ඡා කරන්න ඕනේ මොකද්ද? ප්‍රධානම කාරණාව තමයි නැත්නම් එකම කාරණාව තමයි ජාතක කතා කතුවරයාගේ කාන්තා දෘෂ්ටිය කියන එක තමයි පුතේ අපි මේ මොහොතේදී සාකච්ඡා කළ යුත්තේ. හරිද? එහෙනම් අපි මුලින්ම ਵਿਚාරයක් ලියන්න කලින් ඕගොල්ලෝ කල්පනා කරන්න මොකක්ද මම මේක ඇතුළේ ලියන්නේ? ඒ ලියන්නේ ජාතක කතා කතුවරයාගේ කාන්තාව පිළිබඳ දැක්ම. දෘෂ්ටි කියන්නේ දැක්ම. මොන වගේ දැක්මක්ද තියෙන්නේ? හරිද? එහෙනම් මම පිළිවෙලට එනවා පුතේ මේක සාකච්ඡා කරගෙන මුලින්ම අපි ජාතක කතා පොත පිළිබඳව විනාඩි 2ක් වගේ පුංචි කාලයක් අරගෙන කෙටි හැඳින්වීමක් කරනවා. ජාතක කතා පොත පිළිබඳව කෙටි හැඳින්වීමක් කරනවා. එහෙනම් ජාතක කතා පොත පිළිබඳ හැඳින්වීම කිරීමේදී ජාතක කතා පොත රචනා වී ඇත්තේ කුරුණෑගල යුගයේදීය. හරි? ජාතක කතා පොත බහු කතෘ කෘතියකි. කොහොමද ලියන්නේ? බහු කතෘ කෘතියකි. බලන්න කතෘ ලියනකොට අල්රයන්ක් ලියන්න ඕනේ. බහු කතෘ කෘතියකි. නැත්තම් කතෘ මණ්ඩලයක් ඇත. මොකද පුතේ? කතෘ මණ්ඩලයක් ඇත. කතෘ කෙනෙක් නැහැ කියන්න එපා පුතේ. මේක බහු කතෘ කෘතියක්. නැත්තම් කතෘ මණ්ඩලයක් ඉන්නවා. පැහැදිලිද? ඊළඟට ජාතක කතා පොතේ මුළු කතා සංඛ්‍යාව 547යි. මේ ටික ලියන්න ඕන අනිවාර්යෙන්ම හැඳින්වීමක් විදියට 547යි. ජාතක කතා පොත රචනා කිරීමට ප්‍රධාන මූලාශ්‍රය බවට පත් වෙන්නේ පාලි ජාතක කතාව. ජාතක කතා පොත රචනා කිරීමට ප්‍රධාන මූලාශ්‍රය බවට පත් වෙනවා පාලි ජාතක කතාව. ඒත් එක්කම පුතේ ජාතක කතා පොත ගත්තම ඒ ජාතක කතා පොතේ ආකෘතියක් තියෙනවා. බොහෝ ජාතක කතාවල මම කියන්නේ හැම එකම කියලා බොහෝ ජාතක කතාවල ආකෘතියක් තියෙනවා. ඒ තමයි පුතේ වර්තමාන කතාව තියෙනවා, අතීත කතාව තියෙනවා, සමෝදානය තියෙනවා. කතා කරන මාත් එක්ක හැම දරුවෙක්ම වර්තමාන කතාව තියෙනවා, අතීත කතාව තියෙනවා, සමෝදානය තියෙනවා. මේ වගේ කොටස් තුනක් බොහෝ ජාතක කතාවල තියෙනවා කියලා හැඳින්වීම විනාඩි 2ක් ඇතුළත මගේ දුව පුතාලා ලියලා ඉවර කරන්න.
ඊළඟට ළමයි මට කියන ප්‍රශ්නයක් තමයි සර් අපට හැඳින්වීම ලියලා ඉවර වුණාම ඊළඟට ਵਿਚාරයට එන්න තේරෙන්නේ නැහැ. ਵਿਚාරයට අවතීර්ණ වෙන්න තේරෙන්නේ නැහැ. ඒකට කරන්න ඕනේ පුතේ අපි ආයෙ පාරක් ප්‍රශ්න ලියනවා. අපි ආයෙ පාරක් ප්‍රශ්න ලියනවා. ඡේදයක් අඩලා කොහොමද කරන්නේ? ජාතක කතා පොතේ කාන්තා දෘෂ්ටිය පිළිබඳ විමසීමේදී හරි නැතිනම් කාන්තා දෘෂ්ටිය anu කාන්තාව පිළිබඳ ජාතක කතා කතුවරයා තුල තිබූ දැක්ම කාන්තාව පිළිබඳව ජාතක කතා කතුවරයා තුල තිබූ දැක්ම පිළිබඳ විමසීමේදී පෙනී යන්නේ ඔන්න මම වචනයක් දෙනවා ඒකීය දැක්මක් නැත. ඒකීය දැක්මක් නැත. ඒ කියන්නේ පුතේ එක දැක්මක් නැහැ. එක දැක්මක් නැහැ. අපිට ජාතක කතා දෙකක් තියෙනවා පුතේ. ඒ තමයි එක ඡන්ද කින්නර ජාතකය. ඡන්ද කින්නර ජාතකය දෙක චුල්ල දනුද්දර ජාතකය. ඡන්ද කින්නර ජාතකය තියෙනවා චුල්ල දනුද්දර ජාතකය තියෙනවා. මේ ජාතක කතා දෙක ඇසුරෙන් තමයි පුතේ අපි දැන් මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ පැහැදිලිව මුලින්ම කියන්න කාන්තාව පිළිබඳ දැක්ම පිළිබඳ කතා කිරීමේදී නැත්නම් විමසීමේදී ඒ තුල ඒකීය දැක්මක් නැහැ. එක දැක්මක් නැහැ. හරි. එතකොට ජාතක කතා දෙක ගත්තම ඊට වඩා එකිනෙකට පරස්පර එකිනෙකට විරුද්ධ දැක්මක් තමයි පුතේ මේ ජාතක කතා දෙක තුල දකින්න ලැබෙන්නේ. එනම් ඡන්ද කින්නර ජාතකය තුලින් කාන්තාව පිළිබඳ යහපත් දැක්මක් පෙන්වුම් කරනවා. මොන දැක්මක්ද පුතේ? යහපත් දැක්මක් පෙන්වුම් කරනවා. චුල්ල දනුද්දර ජාතකය තුලින් කාන්තාව පිළිබඳ අයහපත් දැනුමක් පෙන්වුම් කරනවා. පැහැදිලිද මං කියන එක? මෙන්න මේ විදියට පුතේ පැහැදිලිව ඉදිරිපත් කරන්න ඕනේ. හරි. එහෙම් මෙහෙම් මං ਵਿਚාරය ලියනවා කියලා ඕන දේවල් ලියලා තේරුමක් නැහැ පුතේ. හරිද? අදාළ අදාළ කරුණු කාරණා හරියට ලියන්න ඕනේ. එහෙනම් ඔයගොල්ලෝ කියන්න අපට නියමිත කතාවස්තු දෙකයි. ඒ තමයි ඡන්ද කින්නර ජාතකය සහ චුල්ල දනුද්දර ජාතකය. මේ ජාතක කතා දෙක පිළිබඳ විමසීමේදී පෙනී යන්නේ ජාතක කතා කතුවරයා තුල කාන්තාව පිළිබඳ ඒකීය දැක්මක් නැහැ. එක දැක්මක් නැහැ. පැහැදිලිද මං කියන එක? ඡන්ද කින්නර ජාතකයේ තුල කාන්තාව පිළිබඳ යහපත් දැක්මක් පෙන්වුම් කරනවා. චුල්ල දනුද්දර ජාතකයේ තුල කාන්තාව පිළිබඳ අයහපත් දැක්මක් පෙන්වුම් කරනවා. සද්ධර්ම රත්නාවලිය ගන්න පුතේ. සද්ධර්ම රත්නාවලියේ තුල තියෙන්නේ කාන්තාව පිළිබඳ නිතරම අපි නිතරම යහපත් දැක්මක් තමයි පෙන්වුම් කරන්නේ. හරි. කාන්තාව පිළිබඳ සානුකම්පිත බැල්මක් තමයි එළන්නේ. නමුත් පුතේ මේ ජාතක කතාව තුල එකිනෙකට පරස්පර විරෝධී එක කතාවක කාන්තාව යහපත් තවත් කතාවක කාන්තාව අයහපත්. ඒක කියලා ඊළඟට ආයේ ඡේදෙ කඩලා පුතාලා ගන්නවා ඡන්ද කින්නර ජාතකය. ඡන්ද කින්නර ජාතකයේ තුල වර්තමාන කතාව තුල යසෝදරා දේවියගේ චරිතය පාවිච්චි කරමින් කාන්තාවගේ යහපත් ගුණය පෙන්වුම් කරනවා. මොකද පුතේ? ඡන්ද කින්නර ජාතකයේ තුල වර්තමාන කතාව තුල යසෝදරා දේවියගේ චරිතය පාවිච්චි කරමින් කාන්තාවගේ යහපත් ගුණ පෙන්වා දෙනවා වර්තමාන කතාව ඇතුලේ. ඒ කියන්නේ යසෝදරාවගේ පතිවත රැකීමේ උතුම් ගුණාංගය පෙන්වා දෙනවා. මොකද පුතේ පෙන්වා දෙන්නේ? යසෝදරාවගේ පතිවත රැකීමේ උතුම් ගුණාංගය පෙන්වා දෙනවා. පතිවත කියලා කියන්නේ පුතේ පති කියලා කියන්නේ සැමියා, වත කියන්නේ වතාවත්. සැමියා වෙනුවෙන් බිරිඳක විසින් ඉටු කරනු ලැබිය යුතු වතාවත් සිරිත් පෙන්වා දෙනවා.
දුකේදී සැපේදී තම සැමියා අත් නොහැර ඉන්නවා. සැපේදී පමණක් නොව පුතේ දුකේදී තම සැමියාත් එක්ක ඉන්නවා. කිසිදු බලවේගයක් හමුවේ වෙනත් පුරුෂයෙකු හොයාගෙන යන්නේ නැහැ. එදා සුද්ධෝදන මහරජතුමා යසෝදරා දේවියගේ ගුණ කියනවා පුතේ කාටද? බුදුන් වහන්සේට. ඒ ගුණ කියන්නේ කොහොමද? නුඹ වහන්සේ බිම වැඩ හොති යන අසා තුමුද බිම සයනය කරන්නාහ. ඔබ නිදා ගන්නවා කියලා හිතලා ඇයත් බිම නිදාගත්තා. හරි, මේ උද්දෘත වෙනම ලියන්න ඕනේ. උද්දෘත පාඩම් කරන්න පුතේ. හරිද? උද්දෘත වෙනම පාඩම් කරලා උද්දෘත දාන්න නැති වුණොත් පුතේ උරන් ලකුණු හම්බෙන්නේ නැහැ. මොකද්ද කියන්නේ? නුඹ වහන්සේ බිම වැඩ හොති යන අසා තුමුද බිම සයනය කරන්නාහ. නුඹ වහන්සේ මහණ වූ බව අසා සෙසු රජදරුවන් එව් පඳුරු පිළි නොගෙන නුඹ වහන්සේ කෙරෙහි වැන්දබුවක ස්නේහයෙන් වැන්දබුවක ජීවත් වූයේ. ඔබ යසෝදරාව දාලා ගිහිගේ හැර ගියා කියලා පිළිගෙන රාජකුමාරවරු ආව විවාහ යෝජනා අරගෙන ඒ කිසිදු විවාහ යෝජනාවකට යසෝදරාව කැමති වුණේ නැහැ. ඔබ වෙනුවෙන් වැන්දබුවක විදියට ඇය ජීවත් වුණා. යසෝදරාවගේ ගුණ කිව්වා වර්තමාන කතාව ඇතුලේ. බුදුන් වහන්සේ කියනවා මම මේ ආත්මේ විතරක් නෙමෙයි පෙර ආත්මවලත් මං වෙනුවෙන් කැපකිරීම කළා. හරි, එහෙනම් පුතාලට පේනවා මේ ඡන්දකින්නර ජාතකය ඇතුලේ පෙන්වන්නේ මොකද්ද පුතේ? කාන්තාවගේ යහපත් ගුණය. හරි, එහෙනම් වර්තමාන කතාව ඇතුලේ විතරක් නෙමෙයි පුතේ, අතීත කතාව ඇතුළත් මොකද කරේ? කාන්තාවගේ යහපත් ගුණය පෙන්නවා. එදා සඳ කිඳුරිය ලබා ගැනීමේ උවමනාවෙන් බ්‍රහ්මදත්ත රජතුමා සඳ කිඳුරාට ඊතලයකින් විද්දා. ඒ ඊතලයෙන් වැදිලා සඳ කිඳුරා පුතේ බිම ඇදගෙන වැටුණා. අවසානයේ සඳ කිඳුරා බිම ඇදගෙන වැටෙද්දි සඳ කිඳුරිය ළඟට ඇවිල්ලා මගේ සැමිය ඇයි මෙහෙම බිම ඇදගෙන වැටලා ඉන්නේ? විමසලා බලනකොට ලේ වැగిරෙනවා. ඒ ලේ දැකලා ඇය ඇඬුවා. හරි, ඉන්න අනතුරුව එතනට එනවා කවුද පුතේ? බ්‍රහ්මදත්ත රජතුමා. බ්‍රහ්මදත්ත රජතුමා යෝජනාවක් කරනවා. මොකද්ද කරන යෝජනාව? ඔබ යමු මගේ මාලිගාවට 10000ක් කාන්තාවන්ට මං ඔබව අගබිසව කරන්නම්. නමුත් පුතේ ඒ වෙලාවේ කිඳුරිය රජතුමත් එක්ක ගියේ නැහැ. මැරෙන්නට යන සැමියාත් එක්ක ඇය ජීවත් වුණා. හරි, රජතුමාට Tamanගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව මහා වචනයෙන් බැනවැදුනා. අවසානයේ රජතුමා දාලා ගියාම පස්සේ Tamanගේ සැමියා ඔසවාගෙන පර්වතයක් මුදුරට ගිහිල්ලා දෙවියන්ට උජ්ජායනා කරලා Tamanගේ සැමියාගේ ජීවිතය පවා පුතේ බේරාගත්තා. මේවට අදාළ උද්දෘත පුතාලා පාඩම් කරගන්න. හරි, මම මගේ සාමාන්‍ය භෞතික පන්ති වලට එන ළමයින්ට සහ ඔන්ලයින් පන්ති වල ළමයින්ට ඒ උද්දෘත වෙන වෙනම හඳුන්වා දීලා තියෙනවා. හරිද? පුතේ එතකොට පුතාලට පුළුවන් මේවට අදාළ උද්දෘත පාඩම් කරගන්න. එතකොට Tamanගේ සැමියව දාලා ගියේ නැහැ. මරණාසන්න සැමියව දාලා යන්නේ නැතුව පර්වතයකට අරන්ගෙන ගිහිල්ලා දෙවියන්ට උජ්ජායනා කරලා අවසානයේ සක්‍ර දේවේන්ද්‍රයාලව Tamanගේ සැමියාගේ ජීවිතේ පවා පුතේ බේරාගත්තා. එහෙනම් මගේ පුතාලා පළවෙනි කතා වස්තුව ඇතුලේ පෙන්වන්න කාන්තා දෘෂ්ටිය ගත්තම කාන්තාව පිළිබඳ යහපත් දෘෂ්ටියක් පෙන්눔 කරනවා. ඊළඟට ඡේදය කඩලා කියන්න චුල්ල දනුද්දර ජාතකය. මොකද උතේ ඊළඟ ජාතක කතාව චුල්ල දනුද්දර ජාතක කතාව තුලින් කාන්තාව පිළිබඳව අයහපත් දෘෂ්ටියක් පෙන්눔 කරනවා. අයහපත් දෘෂ්ටියක් පෙන්눔 කරනවා. චුල්ල දනුද්දර කුමාරයයි මේ කුමරියයි විවාහ වෙලා වනාන්තරයේ මැද්දේ යද්දි සොරු කණ්ඩායමක් ඉන්නවා. ඒක දිග කතාවක් ඕගොල්ලෝ දන්නවා. ඒ සොරු කණ්ඩායම අවසානයේ සොරු කණ්ඩායමේ නායකයාත් එක්ක මේ
චුල්ලදරුද්දර සටනකට පෙළඹෙනවා. ඒ සටනේදී චුල්ලදරුද්දර සොරු කණ්ඩායමේ නායකයා පරාජය කරාම මොකද අවසානයේ කියන්නේ සොඳුර කඩුව දීලවයි. ඒ සොරාගේ ගෙල සිදලන්න කඩුව දෙන්න කිව්වම සොඳුර කඩුව දීලවයි අද්දික් කොටලන්න අත දිග කරනවා. මොකද පුතේ කරේ සොරාට කඩු මිටදී තම සැමියාට කඩු කොපුව දෙනවා. එක දවසක් දැක්ක හොරෙකුට ආදරය කරලා එයාගේ දේහයට ආදරය කරලා හිත බැඳිලා Tamanගේ සැමියව සොරෙකු ලවා ජීවිතක්ෂයට පත් කරනවා. අන්න කාන්තාවගේ චපලත්වය. මොකද පුතේ වචනය කාන්තාවගේ චපලත්වය කියන කාරණාව පෙන්වා දෙනවා. මොකින්ද පුතේ චුල්ල දනුද්දර ජාතකයේ ඇතුලේ කාන්තාවගේ චපලත්වය. හරි අවසානයේ මේ හොරා තේරුම් ගන්නවා Tamanගේ මෙච්චර කාලයක් ඉඳපු සැමියට මෙහෙම කරා නම් අනාගතේ මට කොහොම කරයිද? අවසානයේ සොරා මොකද කරන්නේ? ඒ කාන්තාවගේ බඩු භාණ්ඩත් අරගෙන ගගෙන් නිතර වෙලා යන්න යනවා. මේක දකිනවා සක්‍ර දේවේන්ද්‍රයා. සක්‍ර දේවේන්ද්‍රයා මාතලී දිව්‍ය පුත්‍රයාට කතා කරනවා. කතා කරලා කියනවා ඔබ මාළුවෙකුගේ වේශයක් ගන්න. පංචසිකයට කතා කරනවා ඔබ උකුස්සෙක්ගේ වේශයක් ගන්න. මම කැනහිල් වේශයක් ගන්න. අරගෙන මේ කාන්තාවට අපි උපදෙස් දෙන්න ඕනේ කියලා ඇවිල්ලා මොකද කරන්නේ පුතේ? සක්‍ර දේවේන්ද්‍රයා කැනහිලෙක් වගේ ඇවිල්ලා මස් කැටියක් කටින් අරන් එනවා. මාතලී දිව්‍ය පුත්‍රයා ඒ ගඟ ළඟ මාළුවෙක් වගේ පීනගෙන එනවා. එනකොට මොකද වෙන්නේ? අර කැනහිලා මස් කැටිය කටින් දාලා මාළුව අල්ලගන්න යනවා. මාළුව අල්ලගන්න යනකොට පංචසිකයා උකුස්සෙක් වගේ එනවා. ඇවිල්ලා පුතේ මස් කැටිය අරගෙන යනවා. හරිද? කැනහිලට මස් කැටියක් නැති වෙනවා, මාළුවක් නැති වෙනවා. ගඟ ළඟ ඉන්න ගෑනු කෙනා මේක දකිනවා. දැකලා hina වෙනවා. hina වුණාම සක්‍ර දේවේන්ද්‍රය අහනවා ඇයි hina වෙන්නේ? මාළුව අල්ලා ගන්න ගිහිල්ලා මස් කැටියක් නැතුණා, මාළුවක් නැති වුණා. සක්‍ර දේවේන්ද්‍රයා ලස්සන කතාවක් කියනවා. මොකද පුතේ කියන්නේ? තොප පළමු පිසවා කෑ සමුණන් නැතුව. ඔබ කලින් පිසවගෙන කාපු සැමිය නැතුව, අලුත් සමුණනුත් නැතුව, අලුත් සැමියක් නැතුව උභය බස්තව කියලා කියන්නේ දෙදෙනාම නැතිව ඉදිනා තොප මට නින්දා කියා සිනාසෙන්නේය. ඔබ මීට කලින් මට වඩා මෝඩ වැඩක් කරලා තියෙනවා. එහෙනම් පුතේ අපි මේක අවසන් කරනවා. බලන්න ඡන්ද කින්නර ජාතකයේ තුලින් කාන්තාවගේ යහපත් ගුණාංග පෙන්වුම් කරනවා. ඒත් එක්කම චුල්ලදනුද්දර ජාතකයේ තුලින් කාන්තාවගේ අයහපත් ගුණාංග නැත්නම් චපලත්වය කියන කාරණාව පෙන්වුම් කරනවා. එහෙනම් අපි අවසානයේ ලියනවා මේ වචනේ හොඳට මතක තියාගන්න. පූර්වෝක්ත. මොකක්ද පුතේ වචනේ? පූර්වෝක්ත. පූර්වෝක්ත කියන්නේ පුතේ පෙර සඳහන් කළ. මොකද පූර්වෝක්ත කියන්නේ? පෙර සඳහන් කළ කරුණු වලට අනුව ජාතක කතා පොතේ කාන්තා දෘෂ්ටිය පිළිබඳ විමසීදී පෙනී යන්නේ ඒකීය දෘෂ්ටියක් නොමැති බවයි. ඡන්ද කින්නර ජාතකයේ තුලින් කාන්තාවගේ යහපත් බවත්, චුල්ලදනුද්දර ජාතකයේ තුලින් කාන්තාවගේ අයහපත් බවත් මේ තුලින් පෙන්වා දී ඇත කියලා ලියන්න පුළුවන්. හරි. එහෙනම් සාර්ථක ਵਿਚාරයක් වෙමු. අපි නැවතම මේ වගේ වීඩියෝ එකකින් මුණ ගැහෙමු.